රජ කාලේ මෙන්න මේ කුට්ටි ගල් පළපු විදිය දන්නවද? මොකටම පෙරවන් සරණයි. අද ඇතරම සඳගිරිසෑය වැඩ ගොඩක් වෙනවා. හැබැයි ඒ අතර මම මාස ගාණක් වීඩියෝ එකක් දාන්න උත්සාහ කළා. නමුත් තාම මේකේ ක්ලිප්ස් ටික හොයාගන්න බැරි වුණා. ඩ්‍රෝන් ක්ලිප්ස් තියෙනවා. අර මේවා පටවන ආදී වීඩියෝස් ගොඩක් තියෙනවා දාන්න. නමුත් ඒව ළඟදිම දාන්නම්. ඒ තමයි මෙන්න මේ සඳගිරිසෑය අවට තියෙන කුට්ටි ගල් ගැන. අපේ දැන් සඳගිරිසෑයට එන ගොඩක් අය බණ්ඩාරය හිතන් ඉන්නේ මේ පරණ පන්සලක් කියලා. හැබැයි සඳගිරිසෑය ආරම්භ වෙන්නේ 2014 දෙසැම්බර් 25 කියන්නේ දැන්ට අවුරුදු 10ක් විතර. හැබැයි මෙතෙන් ආවම පෙනුම තියෙන්නේ බොහෝ අය අපේ බැමි අරවා මේවා දැක්කම හිතන්නේ මේක රජ කාලේ තැනක් පරණ පන්සලක් කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ මෙතන ඉඳලා ආරම්භයේ ඉඳලා සඳගිරිසෑය ඉස්සරහා බෝමළුවේ සඳගිරිසෑයට යන පාර විහාරගේ හැමතැනම මෙන්න මේ විධිමත්ව හදලා තියෙන කුට්ටි ගල් වලින් අපි බැමි ගහලා තියෙන හින්දා. ඉතින් ඒ ගැන වෙනම වීඩියෝ එකක් ළඟදී දාන්න. ඒවා කොහෙන්ද ගෙනාවේ කොහොමද කරේ මේවා කොහේවද ඒ කතන්දර දිග ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතර අද අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන් කණ්ඩායමක් අද විශේෂයෙන්ම නුවර අවට ස්ථාන කිහිපයකට යන ගමන් සඳගිරිසෑයට ආවා. එතනදී අපි බණ්ඩාරයත් එක්ක කතා කර හිටියා මෙතන මේ කළුගල් නිර්මාණවල තාක්ෂණය ගැන. එතකොට අපිට මේ ලොකු ගල් කුට්ටි කුඩා විවිධ ප්‍රමාණයන්ගේ කැබලි වලට කඩලා වෙන් කරගත්තේ කොහොමද කියන එකේදී මට පොඩි අදහසක් තිබුණා. සාමාන්‍ය මම දැන් වර්තමානෙත් විෂුවල් දැකලා තියෙනවා. යකඩ වලින් ගානට සිදුරු ටික හාරගෙන ඊට පස්සේ කළුගලට යකඩ උල් බස්සලා කුළු ගෙඩියෙන් පහර දීලා සාමාන්‍ය ගල් බින්දින ගල් පලන ක්‍රමයෙන් අපි දකින්නේ. තව සමහර ගල් කොළි තියෙනවා නාවල පිටියෙන් පැලුම් ගල් තියෙනවා කටුවෙන් ගහගෙන ගියාම කැඩෙනවා. දැන් නම් හුඟක් වෙලාවට බ්ලේඩ් මේ කියන්නේ කට එකෙන් කපන එකත් ග්‍රයින්ඩින් වීල් එකෙන් කට් කරනවා. හැබැයි ඒ හැම දෙයකටම වඩා අලුත් පණිවිඩයක් අලුත් කතාවක් අපේ බණ්ඩාරයගෙන් මට අහන්න ලැබුණා. විශ්සලම සිදුරු ටික පෙන්නලිමුද? මෙතන මෙන්න මේ ගල් වල බලද්දී මේ පැලුම් ගල් වල මෙන්න මේ වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් විවිධ හැඩතල වලින් යුතු සිදුරු තියෙනවා. එතකොට මේ තියෙන මේ ගල්වල කෙළවරේ තියෙන සිදුරු. එතකොට මෙතන බැලුවම මෙන්න මේ ගලේ වෙනම සිදුරු මේ තියෙන්නේ විදපුවා. එතකොට මේක විදපුවා. විදපුවා නේද? මේ තියෙන කඩලා වෙන් වුණාම අර මේකත් එහෙම ගන්න. කඩලා ඉවරුණ. කඩලා වෙන් වුණාම. එතකොට බණ්ඩාරය මේ මොකද්ද මට කියපු කතාව අපි හැමෝටම බලන්න වැදගත්. ඔබතුමායේ කියපු මේ ගල් පළපු අපේ සරල ක්‍රමවේදය මුතුන් මිත්තන් භාවිතා කරා කියලා සහ ඔබතුමා අත්දැකීමෙම දැකලා තියෙනවනේ. මේ කියන්නේ ඒ ක්‍රමය මොකද්ද? කියන්නේ හැමෝටම අපි මම ඇත්තට මේක සීගිරියේදී අපේ පැරණි වාසුන්‍යා කෙනෙක් තමයි මේ පරණ ක්‍රමයට පළලා පෙන්නුවා මට. පළලම් පෙන්නුවා. මේ ඒකෙදි කරන්නේ ඇත්තටම අපි දැවවල ශක්තිය තමයි භාවිතා කරන්නේ. මේ කියන්නේ ඇත්තටම අපි පරිසරයත් එක්ක තිබිච්ච බැඳීම තමයි ඒකෙන් පේන්නේ අපි කොච්චර මේ දේවල් අත්දැකලා තිබුණාද ඒ තාක්ෂණයන් හොයාගෙන තිබුණාද කියලා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ජීවත් වෙන පරිසරයේ තියෙන සම්පත්ම ස්වාභාවික සම්පත්ම භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට ගල කඩලා තියෙන්නේ දැන් අපි වාගේ නිකන් මේ සාමාන්‍ය විදිහට නෙවෙයි ගලේ පැලුම් අත බලලා ඒ ගල දිගේ මේ තියෙන විදිහේ සිදුරු පෙලක් ගහගෙන යනවා. සාමාන්‍යයෙන් මේ තියෙන මේ දැන් මේ පැලුනට පස්සේ එක පැත්තක තියෙන මේ කොටස මේ තියෙන්නේ ඒ සිදුරු පෙලක් දිගට ගහන මේකෙන් වගේ තමයි දැන් විශාල උස ගල් කණු උනත් එහෙම නැත්නම් බුදු පිළිමයකට අවශ්‍ය ලොකු ගල් කුට්ටියක් සයිස් කරගන්න ගියා. වෙන් කරගන්න මේ ක්‍රමයට ඒ ගලේ පැලුම් අත බලලා මේ විදිහට සිදුරු පෙලක් ගහලා අපි අඳුනගෙන තිබිලා තියෙනවා. විශේෂයෙන්ම වල්ල කියන ගහ අපේ වල්ල පට්ට නෙවෙයිනේ. නෑ වල්ල පට්ට නෙවෙයි වල්ල කියන ගහ ඒ ගහෙන් වේලිච්ච ගහේ මේ වේලිච්ච ලී වලින් කුඤ්ඤ හදා ගන්නවා. ඒ කුඤ්ඤ හදලා හැන්දෑවට අර හරපු සිදුරු වලට ඔව් හැන්දෑවට ඉර බැහැලා සීතල වෙනකොට වැඩ ඉවර වෙලා හවස යන ගමන් අර සිදුරු පෙළට අර කුඤ්ඤ හිර කරනවා. දවල් කාලේ විදගත්ත සිදුරු වලට අර වේලිච්ච වල්ල කියන ලීයෙන් හදාගත්ත උල් ටික බස්සනවා. බස්සලා ඒකට වතුර දානවා. වතුර රැඳෙන්න හොඳට අරක පෙඟෙන්න අර සමහරලාට දෙපැත්තෙන් වැටියක් වගේ දාලා අරකට වතුර පුරවනවා. එතකොට ඒ ලීයේ ස්වභාවයක් තියෙනවා මේ වතුර වැටුණු ගමන් නැත්තම් තෙමුණ ගමන් ප්‍රසාරණය. එතකොට උදේ එනකොට අර ගල පැලිලා තියෙන අර එකලං ගහපු කුඤ්ඤ පෙළ සහ ගලේ පැලුම් මතත් ඒ ශක්තියක් තියෙන නිසා උදේට තියෙන්නේ ගල පැලිලා. ඉබේම වෙඩි දැමීමක්වත් කෑලි කැඩිල්ලක්වත් මොකක්වත් නැහැ. Tamanට ඕන මට්ටමට ගල් කුට්ටිය වෙන් කරගන්න කණුවක් ඕන නම් කණුවක්. ඒ කියන්නේ හරියට දැන් අද කරන්නේ අර කට්ටිය හවසට සිදුරු විදලා ඉවර කරලා කිමිකල් ටික දාලා යනවා. උදේ එනකොට ගල් පැලිලා වර්තමානයේ.
එතකොට ඒ වැඩේම අපේ මිනිස්සු බොහොම සරලව ඉස්සර කරලා තියෙනවා. ඒ කියන්නේ ශාකයේ දැවේ ශක්තියෙන් තමයි මේ ගල පලාගෙන. මොකද ඒක අර මං සිද්ධිය අත්දකපු නිසාම හොඳටම දන්නවා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරලා තින්නේ ඒක තමයි කියන්නේ. මොකද අතීතයේ වෙඩි වර්ග වෙඩි බෙහෙත් මොකුත් තිබුණේ නැහනේ. ඒ වගේම අර විශාල ගල් කණු. අපි දන්නවනේ අනුරාධපුර විභාගයේ දැකපුවාම විශාල උස ගල් කණුවක් මහ ගලෙන් වෙන් කරගත්තේ ආකාරයට. ඒ විදිහට වෙන් කරගත්ත ඊට පස්සේ ඉතින් ගල් කටුවෙන් හැඩ කරලා Tamanට ඕන විදිහට ඕන කැටයමක් එක්කහු කරලා ඒ විදිහට හදාගත්තේ. ඒව කරලා තියෙන ගල් කටු පාවිච්චි කරලා. ඒතර ඔබතුමා තව දෙයක් කිව්වා මෙන්න මේ සිදුරු වල ස්වභාවය අනුව යුගයෙන් යුගය නැතනම් රාජධානී කියන අපි ඔව් ඒ කියන්නේ ඒ තාක්ෂණයේ අතීතයේ ඉඳලා ඒ කියන්නේ දැන්ට අඳුනගෙන තියෙනවා විශේෂයෙන්ම දැන් අනුරාධපුර යුගයේ ගොඩනැගිලි වල තියෙන ඒකේ මේ වගේ ඉතුරු වෙච්ච තියෙන ලක්ෂණ පොළොන්නරු යුගයේ වගේ යුගයෙන් යුගය බලපුවාම අපි අඳුනගෙන තියෙනවා විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ අපිට තියෙන ඕවල් හැඩේ මේකට ඕවල් හැඩේ කිව්වේ ඕවල් හැඩේ කියන්නේ පිටරේක හැඩේ වගේ ඒ ඉලිප්සා ඔව් මම කියන්නේ ඕවල් කියන්නේ ගෝලාකාර හැඩේ. ඔව් සම්පූර්ණ ගෝලාකාර නෙමෙයි දිග ටික හැඩේ ගෝලාකාර ඉලිප්සාකාර වගේ. ඊළඟට ඒක ක්‍රමයෙන් පොළොන්නරු යුගයට එනකොට හතරස් කොටුවක් හැටියට තියෙන්නේ. ඒකත් අපි පසු කාලෙකින් දකිනවා ආපහුව දඹදිවි මාගේ යුගයේ එනකොට ටිකක් සිතුර විශාලයි. අඟල් කීපයක් දිගට සමහරලාට ඉතින් අර තාක්ෂණයේ එන්න දියුණු වෙනකොට අඩු සිතුරු ප්‍රමාණයකින් වැඩේ කරගන්න මේ භාවිතා කරන්න නැති. ඒ නිසා මේ ඒකේ අපි සිදුරු අණුවත් අර තාක්ෂණය අඳුර ගන්න තියෙනවා. මේ දැන් අපිට මේ ගල්ල පළපු තැනක් බලපුවාම අපිට කීයක් මේ කොයි කාලෙද මේ ගල පලාගෙන තියෙන්නේ කියලා අනුරාධපුර යුගයේද පොළොන්නරු යුගයේද නැත්නම් ඒතකොට දැන් මේ සඳගිරි සෑයේ තියෙන ගල් මොන කාටද අයිති වෙන්නේ? ඇත්තට මේ තියෙනවා නම් ඊටත් පස්සේ බොහෝ වෙලා සමහරලාට අර පරණ ගල් කඩපු තැන් වල ගල්ුත් පාවිච්චි මේ තියෙන හුඟක් ගල් මේ අපේ මේ වතු ආශ්‍රිතව යටත් විජිතවදීදී කියන්නේ ඉංග්‍රීසි බොහෝ වෙලාවට ඉංග්‍රීසින් 1800 ගණන් වල වගේ 800 ගණන් වල වගේ මේ පලා ගන්නලා දේවා තමයි මේ තියෙන්නේ. ඒවා ඉතින් අර මේ ප්‍රාකාර බැමි මේ වතු වල තියෙන ගොඩනැගිලි ඉදිකිරීම වලට බොහෝ වෙලාවට අපි පරණ මාර්ග තැනීමේදී බෝක් වලට ඒ වගේ මේ ගල් යොදාගෙන අපිට මේ හිතාම හොඳට පේනවා දුම්රිය මාර්ගවල දුම්රිය පාලම් පාලම් වලට බෝක් වලට ආරුක් වලට බොහෝ තැන් වලට පාවිච්චි කරලා තියෙනවා. සකස් කරගත්ත ගල් පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඔබතුමාගේ නම TMC බණ්ඩාර. TMC බණ්ඩාර. ඒතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔබතුමා ප්‍රධාන කාර්යාලයේ ගවේෂණ අංශයේ ගවේෂණ නිලධාරී. ගවේෂණ නිලධාරී බණ්ඩාර මහතාත් එක්ක තමයි අපි ඉතින් මේ ගැන කතා කරේ. ඉතින් මේ සබ්ජෙක්ට් එකට අදාළ නිසා ඒ වචනේ අපිට ඒ විදිහට විශ්වාස කරන්න පුළුවන්. මේ දැන් අනිවාර්යෙන් අපිට ගලක් පල්ලා පෙන්වන්න වෙනවා වලලි ටිකක් හොයාගෙන. අපිට සීගිරි ටිකත් හොයන්න පුළුවන් දෙක. නෑ ඒක මම හිතන්නේ හැමතැනම තියෙන. ඒ කියන්නේ නම් දුර්ලභ ඡාකයක් නෙමෙයි ඒක මේ මම ළඟදිම වීඩියෝ එකක් දාන්න නම් ඒක කරලා බලන්න පුළුවන්. බලමුනේ. ඒක වෙන්න පුළුවන් පැහැදිලි. හරි සරල කතාවක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ගල් අවශ්‍ය කරන හැඩතල වලට ඉස්සර අපේ මුතුන් මිත්තන් සරල ක්‍රම ස්වාභාවික සම්පත් භාවිතා කරලා නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් අපේ ජනතාව කෙලින්ම වැඩ අද කීයද නිකන් ගෙස් කරන්නේ? කීය වෙයිද? ඉනාව බව් අනුරායේ අනුරායා කොහොම හරි වැඩේ ගොඩ දානවනේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. කීය වෙයිද අනුරා? මාද දෙකවත් වෙයි නේද? ඈ? කීයට ඉවර කරත් අපි හෙට වැඩ. පියල්ලාගේ හවන කියන්නේ කීයට ඉවර කරත් අපි හෙට කනවා. ඔච්චරයි. කියන්නේ. සුද්දාය තමයි ගැලිම කොහෙද උඩුදුම්බර ආසනයේ නියෝජනය කරමින් තරඟ වදින අපේ සුද්දා අයියා. අන්තානෙන් බඳිනවා කිව්වා. දැන් ලැහැස්තිද? අද ඕන අපි ලැහැස්ති වැඩ ගොඩක් යනවා. ඉතින් බොමළුවේ වීඩියෝස් දැම්ම විහාරගේ යන්න කට්ටිය ගල් ලෑලි අදිනවා. මෙන්න සඳගිරිසෑයේ සංඝාවාස ඉස්සර අපි පොඩ්ඩක් පිළිවෙලට හදාගන්න මිදුල ඉඩ වැඩි කරගන්න. ඔන්න දැන් අද කොන්ක්‍රීට් පෝල් එක දාලා මෙතන වැඩේ ඉවර කරන්න යන්නේ. කට්ටිය ඔන්න වැඩ නෙල්සන් මාමා. ඔය අතවනන්න කට්ටියට. පේනවනේ කෑමදාස මාමත් වැඩ. ඔන්න වැඩේ ලස්සනට යනවා. අපි දැන් පොසොන් එකට කලින් මේක දාන්න තමයි නැහිගෙන try කරන්නේ. කොහොම හරි අපි පොසොන් වලට කලින් දාන්න උත්සාහ කරනවා බලමු. ඉන්නේ අපේ පියල් අයියා. ගිහලා අත්සන ගහන්න ගියා නේ රජා. අත්සනේම ගහලා පියල් අයියත් ඔන්න ආව වැඩේට. පියල් කීය වෙයිද රෑ? ඉවර දානවානේ රාජා. ද අපි කොහොම හරි මේකේ කොන්ක්‍රීට් වෝල් එක දාන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි හෙට උදේ අපි අප්ඩේට් එකක් දෙන්න. ඉතින් මේ ටිකේ ඔව්ව තමයි අපේ වැඩ නේ රාජා.